අද වෙනකොට ඔයාලට මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අයදුම් කරන්න පුළුවන් රැකියාවේ බෑරතු ටිකක් අරගෙන තමයි මේ වීඩියෝ එකේදී මම ආවේ. මම ඉස්සෙල්ලාම කතා කරන්නේ මහජන බැංකුවේ ඔන්න තියෙන රැකියාවේ බෑරතු මොනවාද කියන එක. ඉතින් මේකේ රැකියාවේ බෑරතු තියෙනවා ඊට අමතරව මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඒ රැකියාවේ බෑරතු වල අදාළ අයදුම් පත්‍ර දීලා තියෙන ලොකු ප්‍රමාණයක් රැකියාව තියෙන නිසා බලමු මොනවද කියන එක කෙනෙක් කතා කරලා. පළවෙනි පෝස්ට් ඔෆ් සිවිල් ඉංජිනේර් ගන්නවා. මේ රැකියාවේ බෑරතු සඳහා අයදුම් කරනවා මෙන්න මේ කියන සුසුකම් ටික තියෙන්න ඕන. should be a citizen of Sri Lanka, BSc degree එකක් තියෙන්න ඕන civil engineering පැත්තේ. ඒ වගේම experience එක අවුරුදු 5ක් තියෙනවා නම් වයස අවුරුදු 45ට වඩා අඩුයි නම් ඔන්න ඔයාලට අයදුම් කරන්න පුළුවන් මේකට. මේකට අයදුම් කරනවා නම් 2026 25ට කලින් ඔයාලට අයදුම් කරන්න තියෙන්නේ. ඉතින් BS recruit at peoplesbank.lk කියන එකට වගේ අයදුම් පත්‍රය යොමු කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක මම කලින් කිව්වා වගේ ඔයාලට අයදුම් පත්‍රය ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන application කියන එක විකාරා. ඊට පස්සේ තියෙන ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලා ගන්නවා. ඊට පස්සේ බලමු ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලාට මොනවද ඉල්ලන්නේ කියන එක එකත් ඒ විදිහමයි. මේ සඳහා අයදුම් කරනවා නම් ඔයාලට ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් පැත්තේ UGC එකේ ඩිග්‍රී එකක් ඕන, අවුරුදු 5ක පළපුරුද්දක් ඕන කියලා කියනවා. වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන කියලාත් කියනවා. එහෙම තියෙනවා නම් ඔයාලට මේකේ විදිහටම මෙන්න මේ 2025 25ට කලින් කිව්ව ඇඩ්‍රස් එකට ඔයාලට ඊමේල් එකක් දාන්න තමයි තියෙනවා වගේ අයදුම් පත්‍රය. ඉතින් අපි ඊට පස්සේ ළඟ රැකියාවේ බෑරතුට post of facility engineers ලා ගන්නවා මේ කට්ටිය. මේ සඳහා අයදුම් කරනවා නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන qualification එක BSc degree එකක් ඕන electrical engineering පැත්තේ ඔයාලට අවුරුදු 5ක පළපුරුද්දක් ඕන වෙනවා කියලා කියනවා. වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන කියලා කියනවා. මේකත් 2025 25ට කලින් අයදුම් කරලා බලන්න. BSS recruit at peoplesbank.lk කියන එකට අයදුම් පත්‍රය ඔයාලට යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේකේ රැකියාවේ බෑරතු ලොකු ප්‍රමාණයක් දීලා තියෙනවා මේ වගේ. ඊට පස්සේ application for the post of maintenance ඊට පස්සේ අපි මේක කතා කරන්නේ නේ facilities engineer කතා කරේ application for the post of assistant engineers ලා ගන්නවා මේ කට්ටිය. ඔන්න මේකේ මේක application එක මම හිතන්නේ බලමු අපි application for the post of assistant engineer මෙන්න මේක තමයි මේකට බලා ගන්න පුළුවන් නේ. රැකියාවේ බෑරතු මේක දීලා තියෙනවා diploma එකක් තියෙන්න ඕන. candidate should possess a national diploma in technology or an equivalent qualification එකක් තමයි ඉල්ලන්නේ ඔයාලට. ඒ වගේම අවුරුදු 5ක පළපුරුද්දක් ඕන කියලා කියනවා මේ පැත්තේ. ඒ වගේම වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන. 2025 25ට කලින් BS recruit at peoplesbank.lk කියන එකට වගේ අයදුම් පත්‍රය මේකට කැමති නම් යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපි කතා කරේ assistant engineer. ඊට පස්සේ post of maintenance supervisors ලා ගන්නවා මේ කට්ටිය. මහජන බැංකුවේ ඉතින් මේ සඳහාත් අවශ්‍ය වෙනවා ඔයාලට මෙන්න මේ කියන සුසුකම් ටික. should be a citizen of Sri Lanka. ඊට අමතරව NVQ level 5 හෝ ඊට වඩා වැඩි ඩිප්ලෝමා එකක් එහෙම නැත්නම් තියෙන්න ඕන ඉලෙක්ට්‍රිකල් හෝ facility maintenance ඉලෙක්ට්‍රිකල් පැත්තේ. ඉතින් වයස අවුරුදු 45 වලට අඩු වෙන්න ඕන කියලා කියන අවුරුදු දෙක පළපුරුද්දකුත් මේ සඳහා අවශ්‍ය වෙනවා කියලා කියනවා. ඒ සිකට කැමැත්තක් තියෙනවා නම් මහජන බැංකුවේ අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඉල්ලලා තියෙනවා post of අපි කතා කරා මේන්ටනන්ස් සුපර්වයිසර් post of court clerk ඉල්ලලා තියෙනවා. බලමු මේක අපි මොනවද ඉල්ලන්නේ කියන එක. court clerk සඳහා අයදුම් කරනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට මෙන්න මේ කියන සුසුකම් ටික තියෙන්න ඕනේ. should have minimum of 6 passes including mathematics and English GC O level examination with 3 credit pass including Sinhala or Tamil. ඉතින් මේ සඳහා ඔයාලට නම් තියෙන්න ඕන O level qualification එකක් විතරයි. should have minimum of 6 passes වගේ subject 6ක් pass වෙලා තියෙන්න ඕන. ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළත්ව in GC O level examination with 3 credit passes including Sinhala or Tamil. ඉතින් ඔයාලට සිංහල වලට C එකක් තියෙනවා නම් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. working experience එකක් ඉල්ලනවා. should have minimum of 2 years of experience as a court assistant preferably in the law of firm or under senior law කෙනෙක් කියලා වැඩ කරලා තියෙනවා. වයස අවුරුදු 30 වඩා අඩු වෙන්න ඕන. ඊට වෙන කැමැත්තක් තියෙනවා මේකට එකක් දීලා බලන්න. මේ සඳහා වැටුප රුපියල් 50000ක් ගෙවනවා කියලා කියන 50000ක දීමනාවක් 2025 25ට කලින් අයදුම් කළාන recruitment at peoplesbank.lk කියන එකට අයදුම් පත යොමු කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඒකේ අයදුම් පත්‍රය දීලා තියෙන මෙතන පල්ලෙහා දීලා තියෙන මේක ඊමේල් එකක් දැම්මම හරි ඇප්ලිකේෂන් එක ඔයා. ඊට පස්සේ චීෆ් මැනේජර් ටෙක්නොලොජි රිස්ක් පැත්තේ ඉල්ලලා තියෙනවා. බලමු ඒකත් එක්ක මොනවද ඉල්ලන්නේ කියලා. මේ සඳහා අවශ්‍ය වෙන සුසුකම් ටික ඔයාලට දීලා තියෙනවා. කරන් තියෙන වල ටිකත් ඔක්කොම ඔය තියෙනවා. මම ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් citizen of Sri Lanka කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ academic and professional qualification විදිහට මෙන්න මේ කියන වගේ එකක් තියෙන්න ඕනේ. CISSP GISP CISM CRISC කියන ඒවාට අදාළ වෙන තමයි මාස් ඩිග්‍රී එකක් තියෙන්න ඕන. ඔයාලට ඒකත් එක්ක ඔන්න අයදුම් කරන්න පුළුවන්. එහෙම තියෙනවා මේකට ඔයාලට experience එකක් ඕන කියලා කියනවා. අවුරුද්දක මර්ජන් managerial experience එකක් තියෙන්න ඕන කියලා කියනවා. ඉතින් මේකට අයදුම් කරනවා නම් 2025 16ට කලින් අයදුම් කරන්න IT recruit at peoplesbank.lk කියන එකට ඔයාගේ අයදුම් පත මේකේ වෙබ්සයිට් එකේ තියෙන අයදුම් පත්‍රය ඔයාලට යවන්න පුළුවන්. මේකේ සයිට් එකේ link එක මම description එකේ දාන්නම්.
අපි යමු ලංකා බැංකුවට බලන්න ඕන. ලංකා බැංකුවේ රැකියා බැරිතු කීපයක්ම මේනකොට දාලා තියෙනවා. මේ තියෙන BOC එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. බලමු මේනකොට තියෙන රැකියා බැරිතු මොනවද කියන එක. මේ තියෙන පළවෙනි එක මේක ඉන්ටර්වියු රිසල්ට්ස් එක කියනවා. මේකට ඔයාලට බලා ගන්න පුළුවන්. කලින් අයදුම් කරලා තිබ්බනම් මේවට consultant application development and support BOC IT solutions private limited කියන එකේ තමයි මේක තියෙන්නේ. ලංකා බැංකුවට අනුබද්ධිත මේක කම්පැනි එකක් මේක. ඉතින් ඔන්න මේ සදාත් ඔයාලට කැමැත්තක් තියෙනවා අයදුම් කරන්න පුළුවන්. මේකේ ඉල්ලනවා මේ කට්ටිය මෙන්න මේ කියන ඒවා. බලමු මොනවද කියන එක. අපි consultant application development and support පැත්තේ අධ්‍යාපන සුසුකම් විදිහට bachelor degree එකක් ඉල්ලනවා IT side එකේ, computer side එකේ, එහෙම නැත්නම් ඒ side එකේ. certifications පැත්තේ එහෙම නැත්නම් ඉල්ලනවා professional qualification එකක් විදිහට මේ වගේ තියෙනවා හොඳයිලු. ඊට පස්සේ working experience minimum 15 years working experience එකක් වඩා මේ සඳහා අවශ්‍ය වෙනවා කියලා කියනවා. ඔන්න ඒක සඳහා කැමැත්තක් තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේක contract period එක අවුරුදු 3 contract period එකට තමයි එනවා කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව මේ BOC එකේම තියෙනවා BOC IT Solutions Private Limited එකේම consultant IT network and infrastructure පැත්තේ මේ සඳහා bachelor degree එකක් තමයි ඕන වෙන්නේ. computer science IT side එකේ පැත්තේ ඊට certification එක කලින් විදිහට ඕන වෙනවා. previous experience එක අවුරුදු 15ක් තියෙන්න ඕන කියලා කියනවා. ඒ තියෙන ඒවා ටික තියෙනවා නම් ඔන්න salary scale සම්බන්ධ විශේෂයෙන් කියලා නෑ. වයස අවුරුදු 40 55 අතර නම් වලට මෙන්න මෙතන address එක දීලා තියෙනවා. එහෙම නැත්නම් මෙතන email address එකක් දීලා තියෙනවා careers@bocits.lk කියලා. ඉතින් මේකට අයිඩම් පත්‍රයක් දාලා බලන්නවට මේකටත් කැමැත්තක් තියෙනවා නම් ওই BOC IT Solutions Private Limited එකේ තියෙන රැකියා බැරිතු වලට කැමැත්තක් තියෙනවා නම් ඉතින් BOC IT solution එකේ ඔන්න ඔය කියන රැකියා බැරිතු ටික තමයි තියෙන්නේ මේ වෙනකොට. ඉතින් BOC එකේ වෙනත් රැකියා මොකුත් තාම නිකුත් කළා නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න දෙයක් තමයි මේ වගේ මේ මහජන බැංකුවේ සහ BOC එකේ තියෙන internship සහ management training සම්බන්ධයෙන් ඉතින් මේවා තාම නිකුත් කළා නැහැ මේ අවුරුද්ද සඳහා. ඉතින් මේවා ආපු ගමන් මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ඒවා සඳහා ඔයාලට එකතු වෙලා ඉන්න channel එකත් එක්ක වීඩියෝ එකක් හම්බෙමු.